සිංහල කියමනක් තියෙනවා හැමදා නියන් එකදා වෙහි බලාවේ කියලා. ඒ වගේ 103ක දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ 159ක් ඉක්මවන මහදැවැන්ත බලයක් මේ රටේ නිර්මාණය කළේ මේ රටේ සාතිශය බහුතරයක් වෙච්ච මිනිස්සු. අපි විශ්වාස කරනවා ඒ බලය සුවිශේෂී ජයග්‍රහණයක්. උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද ભેදයකින් තොරව සියල දමිළ මුස්ලිම් බර්ග මැලේ ભેදයකින් තොරව බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ආගමික ભેදයකින් තොරව කොල්ලු පිටියේ ඉඳලා දෙවුන්තර තුඩුව දක්වා මේ හැම තැනටම විහිදිච්ච මහා බලයක් තමයි නිර්මාණය කළේ. ඒක සුවිශිෂ්ට බලයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මැතිවරණ ඉතිහාසයේ රෙකෝඩ් පොත ගත්තොත් මං හිතන්නේ දුසමකින් විතර මේක අලුත් කරලා තියෙනවා. ලංකාවේ වැඩිම මැතිවරණ ප්‍රතිශතය, ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණය, වැඩිම මැතිවරණ බල ප්‍රදේශයන්, වැඩිම එක් පුද්ගලයෙක් ගත්ත ඡන්ද ප්‍රමාණය, වැඩිම කාන්තා නියෝජනය, වැඩිම පුද්ගලයෙක් ගත්ත ඡන්ද ප්‍රමාණය වගේ විශාල වාර්තා පොත අලුත් කරමින් තමයි මේ ජයග්‍රහණය විශේෂයෙන්ම මාලිමාවට ජාතික ජනබලවේගයට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ බලය දශමකින් බිඳින්න අපිට අයිතියක් නැහැ. විශේෂයෙන්ම මේ බලය ගොඩනගාගත්ත වෙලාවේ අපි මතක් කරන්න ඕන මේක සුන්දර මල් යහනාවකින් ආපු මාවතක් නෙමෙයි. අතිශය දුෂ්කර දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීලා ඉතිහාසයේ දැවැන්ත කැපකිරීම කරලා Tamanගේ අසීස්මස්ලේ විතරක් නෙමෙයි ජීවිත පරිත්‍යාග කරලා තමයි මේ බලය නිර්මාණය කරගත්තේ. ඒ නිසා අපිට ඒක අමතක කළ ගමනක් අපිට නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ඓතිහාසික ජනතාව ඒ විශ්වාස කරන අපේක්ෂා කරන දිශානතියට මේ රට බාරගෙන යාම අපේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ඉන්දියාවේ හිටපු අබ්දුල් කලාම් වරක් ලස්සන ප්‍රකාශයක් කළා. ඒ තමයි ලස්සන ප්‍රකාශයක් කළ අබ්දුල් කලාම්. ඒ තමයි කුඩා අරමුණක ගැලී සිටීම පාපයක්, විශාල අරමුණක් හොයාගන්න. කුඩා අරමුණක ගැලී සිටීම පාපයක්, විශාල අරමුණක් හොයාගන්න. අපි කුඩා මිනිස්සු. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමිය, මේ ඉන්න ඇමතිවරු, මේ ඉන්න മന്ത്രിවරු අපි කුඩා මිනිස්සු. හැබැයි අපිට තිබුණ විශාල අරමුණක් මේ රටේ සාතිශය සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ මිනිස්සු දුක් විඳිනවා, පීඩාවට පත් වෙනවා, දවසට 10ක් සියදි විහානි කරගන්නවා, අවුරුද්දකට 3500ක් ජීවත් වෙන්න බැරුව මැරෙනවා. මෙන්න මේකට උත්තරයක් හොයන්න ඕන. මේකට කවදාකවත් නිලෙන් උත්තර හොයන්නේ නැහැ. මේකට කවදාකවත් කොලෙන් උත්තර හොයන්නේ නැහැ. මේ වල දවස ගානේ වැඩියෙන් කපනවා. මේ වලට මිනිස්සු අදින බව දැනගත්ත අපි කුඩා මිනිසුන්ට අපිට ලොකු අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි මේ රටේ රාජ්‍ය බලය කවදා හරි ගන්නවා කියලා අපිට විශ්වාසයක් තිබුණා. ඒක තියාගෙන අපි නිකන් හිටියේ නෑ. ඒ අරමුණ වෙනුවෙන්, ඒ දැඩි අධිෂ්ඨාන වෙනුවෙන් අපි කැප වුණා, මහන්සි වුණා. ඒ මහන්සි මේ ප්‍රතිඵලයක් හැටියට අද මේ රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට දැන් තියෙනවා දවන්ත අරමුණක්.